හයි ගයිස් ඔයාලට කොහොමද මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. අදත් ඉතින් ඔයාලා එක්ක ගමේ සුන්දර දවසක් ගත කරන්නයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මට උදේම ජම්බු ටිකක් හම්බුණා. ඉතින් මං දැන් මේ හදන්නේ ඒ ටික රසම රස අච්චාරුවක් හදන්න තමා. ඉතින් එහෙනම් මාත් එක්ක ආච්චාරු එක හදමුකෝ. ඉතින් මං දැන් මේ ජම්බු ටික හොඳට හොදලා කපලා ඉවර වෙලා මේකට ලුණු කුඩුයි ගම්මිරිස් කුඩුයි මිරිස් කුඩුයි දාලා හොඳට කලවම් කරලා කන්න තමයි ඉතින් හදන්නේ. ඉතින් මං ඒක හදලා කාලා එම දැන් හදන්නේ අපේ පොඩි යාළුවන්ටත් කෑම ටිකක් දාන්න. අද ඉතින් මගේ විල්ලේ ඕලු මල් 3ක්ම පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. දැන් ටිකක් විතර දවල් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ හදන්නේ දැන් තැඹිලි කඩන්න. මේ දවස්වල ඉතින් පුදුම රසණයක්නේ තියෙන්නේ. ඉතින් අපි තැඹිලි කඩලා ඒවත් බීලා ඊට පස්සේ මොකද කරන්නේ කියලා බලමුකෝ. ඉතින් අපි ඊට පස්සේ තැඹිලිත් බීලා අපි යන්න හදන්නේ දර හොයන්න. ඉතින් අපේ ගේ පිටිපස්සේ මේ දවස්වල සෑහෙන්න දර තියෙනවා. මොකද ඒ රබර් වත්ත ගලවලා තියෙන හින්දා. ඉතින් මේ අපේ ගෙවල් වලට පිටිපස්සේ තියෙන පුංචි ඇල. ඉතින් අපි දර හොයලා එහෙම ගෙදර ඇවිල්ලා මං හිතන් ඉන්නවා රස කෑමක් හදන්න. එහෙනම් ඉතින් ඉස්සරහට වීඩියෝ එක දිගටම බලන්නකෝ. මං ඉතින් ආපහු ගෙදර එනකොට මට බලු යාළුවෙක් හම්බ වුණා. ඇත්තටම හරි ෂෝක් ආනේ. හරි ලස්සනයි. දැන් ඉතින් මං ගෙදර ඇවිල්ලා මේ හදන්නේ එළවලු රොටි හදන්න. ඉතින් මං දැන් අලගිඩි දෙකක් අරගෙන සුද්ධ කරලා ඒ දෙක තැම්බෙන්න තියන තමයි හදන්නේ. ඉතින් මම මෙතන පාන් පිටි මේස් හැඳි 5ක් අරන් තියෙනවා. ඉතින් මේ පාන් පිටි වලට මම දැන් දාන්න හදන්නේ පොල් තෙල්. ඉතින් මම මේ මූඩියෙන් 2ක් දැම්මා පොල් තෙල්. ඉතින් ඊට පස්සේ මේකට වතුර ටික දාලා මේක හොඳට අනා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේක අනා ගන්න තරමටම හොඳට සොෆ්ට් එකට මේක එනවා. ඊට පස්සේ ඉතින් මේක තමන්ට අවශ්‍ය වුණාට පොඩි බෝල් වලට කඩලා ඒකේ පොල් තෙල් ටිකක් ගාලා වහලා තියන්න තමයි ඉතින් තියෙන්නේ. ඉතින් ඒ ටික වහලා තියලා දැන් මේ හදන්නේ මම එළවලු රොටියේ මැදට දාන පේස්ට් එක හදාගන්න. ඉතින් ඒකට මම දැන් සුදු ලුණු කරපිංචා මිරිස් එහෙම අරගෙන ඒවා චූටියට කපලා දැන් හදාගන්නේ පේස්ට් එක හදාගන්න. ඉතින් මේ තියෙන ඉතින් මං කපාගත්තු දේවල් අපේ ගෙදර කූනිස තිබිලා ඉතින් මං කූනිසත් මේකට දානවා. ඉතින් අල ටිකක් තැඹිලා තියෙන හින්දා මම දැන් මේ හදන්නේ අල ටික පොඩි කරගන්න. ඔන්න ඉතින් මම දැන් අල ටික පොඩි කරගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් පෑන් එකක් තියලා ඒකට තෙල් ටිකක් දාලා දැන් මං ඉස්සරහම හදන්නේ කූනිස ටික බැද ගන්න.
ඊට පස්සේ ඉතින් මේකට සුදු ලූණු කපාගත්ත සුදු ලූණු ඊට පස්සේ ලූණු ඊට පස්සේ කරපිංචා මිරිස් දාලා හොඳට මේක ආයෙත් නැවත වරක් අනා ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ දාපු ටිකත් හොඳට තෙලේ බැඳගෙන ඊට පස්සේ ගම්මිරිස් කුඩු ඉල්ලුණු කුඩු කෑලි මිරිසුත් දාලා ආයෙ හොඳට අනා ගන්නවා මේක. ඊට පස්සේ ඉතින් අපි පොඩි කරගත්තු අල ටික මේකට දාලා අපේ පේස්ට් එක හදාගන්න තමයි ඉතින් තියෙන්නේ. ඔන්න ඉතින් මම පේස්ට් එක හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඉතින් අපි අර හදාගත්තු බෝල මේ විදිහට රවුමට අරගෙන ඒක හොඳට තුනී කරලා ඊට පස්සේ ඒක මැදට පේස්ට් එක දාලා ඔයාලට ත්‍රිකෝණ හැඩයට නම් ත්‍රිකෝණ හැඩයට කොටු හැඩයට නම් කොටු හැඩයට ඉතින් හදාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක දෙපැත්ත දාලා හොඳට පුච්ච ගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං හදාගත්ත එළවලු ටික. ඉතින් අදට මගේ ව්ලොග් එක ඉවරයි. ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බයි.